ආයබන් ඔයාලද මේක තුනන්නේ රවිෂ් කරන්දල with education YouTube channel එකත් එක්ක අපි අද මේ YouTube channel එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ තියෙන අපිට වැදගත් වෙන විශේෂ වූ චාරිත්‍ර වාරිත්‍රයක් තමයි වැඩැල්ලීම ගණදෙනු කිරීම සහ ආහාර අනුභවය කියන චාරිත්‍රය. මේ වැඩැල්ලීම කියන චාරිත්‍රයේදී අපි ඵලදායීව ගත කරගන්න ක්‍රමයක් මම මේක යෝජනා කරනවා. ඒක තමයි ඔයාලට වැඩැල්ලීම කියන චාරිත්‍රය තියෙන වෙලාව තියෙනනේ. 2025 වර්ෂයේ වැඩැල්ලීම කියන චාරිත්‍රය තියෙන වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ විද්‍යාව. මම දැන් මෙතන බෝඩ් එකේ ගණන් දෙකක් දෙනවා. කෙමිස්ට්‍රි එකයි ෆිසික්ස් එකයි. ඒ කියන්නේ භෞතික විද්‍යාව ගානකුයි රසායන විද්‍යාව ගානකුයි. ඒ ගණනය කිරීම දෙක ඔයාලා හදලා ඒ ටික තියාගන්න. ඒ ගණනය කිරීම දෙක මම දෙන්නේ 10 වසරේ භෞතික විද්‍යාව ගානකුයි රසායන විද්‍යාව 11 වසරේ ගානකුයි. අපි මුලින්ම 10 වසරේ භෞතික විද්‍යාව ගාන ගැන කතා කරගමු. අපි දෙන්නේ F සමානයි ma කියන සූත්‍රයට තමයි දෙන්නේ. ඒ කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමය. හොඳයි. අපි මුලින්ම මේ F හොයාගන්න විදිහේ ගානක් වලට කතා කරමු. ඒක තමයි කිලෝ 100ක් පර වස්තුවක් 2 ms ඍණ දෙක ප්‍රවේගයකින් යනවා. 2 ms ඍණ දෙක ත්වරණයකින් යනවා. මෙන්න මේකේ F සම වලට හොයන්න තියෙන්නේ. ඒ වගේ අපි තව ගානක් දෙනවා. කිලෝ 20ක වස්තුවක් අර වගේමයි මේක හොයන්න තියෙන්නේ A. මේකේ නිව්ටන් 200ක් F සමානයි නිව්ටන් 200. නිව්ටන් 200ක නිව්ටන් ප්‍රමාණයක් දෙනවා. බර කිලෝ 20යි. ඒකට දාලා කරලා ත්වරණය හොයන්න කියනවා. අපි ඒ වගේම තවත් ගානක් දෙන්නම්. ඒ වගේම තවත් ගානක් තමයි මෙන්න මේකේ අපිට හොයන්න තියෙන්නේ m. ඒ කියන්නේ වස්තුවේ බර හොයන්න කියනවා. අරක 2 ms ඍණ එක ප්‍රවේගයක්මයි. හැබැයි මේකේ බර කියන්නේ නිව්ටන් ප්‍රමාණය 400යි නිව්ටන්. හොඳයි. මේ ගණනය කිරීම දෙක තමයි අපිට 10 වසරේ විදිහට අපි කතා කරන්න ගන්නේ. අපි ඊළඟට 11 වසරට මම දෙන්න යන ගණනය කිරීම බලමු. අපි 11 වසරේ දෙන්න යන්නේ රසායන විද්‍යාව ගානක් කිව්වනේ. මේ රසායනික විද්‍යාව ගානේ පොඩි ගානක් තමයි ඒකෙත් දෙන්නේ. හොඳයි. අපි 11 වසරේ දෙන්න යන්නේ C6යි H12යි O6යි. ඒ කියන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් ග්‍රෑම් 45කට අපි එකතු කරනවා H2O. ඒ කියන්නේ ජලය. ජලය ග්‍රෑම් එකතු කරනවා ජලය මිලිලීටර 500ක්. මේකේ අපිට හොයන්න තියෙන්නේ මොකුත් නෙමෙයි සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ ස්කන්ධ පරිමාණ අනුපාතය. තමයි මේකේ හොයන්න කියලා තියෙන්නේ. මේකට අදාළ කරන්නේ H2O මිලිලීටර 500ක් දානවා. ඒ වගේම ඒ දාන්නේ C6H12. ඒ කියන්නේ ග්ලූකෝස් ග්‍රෑම් 45කට. මේකට දාලා සාන්ද්‍රණය තමයි 11 වසරේ ගාන විදිහට අපි කතා කරන්න යන්නේ. ඔයාලට මේ ගණනය කිරීම දෙකම හදන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ඒ වගේම ලැබීමට නියමිත සුබ අලුත් අවුරුද්ද සාමයෙන් සතුට පෙරි සුබම සුබ අලුත් අවුරුද්දක වේයි මා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.